හෙලෝ හායි අද කතා කරන්න යන්නේ ජන්නාගෙන මූවී එක ගැන. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න. අපි ඉස්සල්ලාම ජන්නාගෙන මූවී එක ගැන පොඩ්ඩක් කතා කරලා යමු. ඊට පස්සේ මූවී එක රිලීස් වුනේ නැති ප්‍රශ්නය ගැන කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හැමෝම දන්න විදිහට ජන්නාගෙන තමයි තලපති විජේගේ අන්තිම මූවී එක. මේ මූවී එකේ ඩිරෙක්ටර් තමයි එච්.නෝ. ඒ වගේම පූජා හෙඩ්ඩේ මමිතා බයිජු ප්‍රියාමණී ගෞතම වාසුදේව මෙන්න ප්‍රකාශ් රාජ් සර් මේ මූවී එකට රංගනයෙන් එකතු වෙනවා. විලන් රෝල් එක කරන්නේ බොබි ඩියෝල්. ඒ වගේම අපි හැමෝම දන්නේ ඉන්දියන් YouTuber මදන් ගෞරිත් මේ මූවී එකේ රෝල් එකක් කරනවා. මේ මූවී එකේ ට්‍රේලර් එකත් ජනවාරි 23 සෙනසුරාදා හවස රිලීස් වුණා. ට්‍රේලර් එක බලපු නැති කෙනෙක්ට බලන්න ට්‍රේලර් එකේ link එක පහලින් දාලා තියන්නම්. මේ මූවී එකේ රූගත කිරීම පටන් ගන්නවත් එක්කම එළියට ආපු කාරණයක් තමයි මේ මූවී එක 2023 රිලීස් වුණ භගවත් කේසරි මූවී එකේ රීමේක් එකක් කියන එක. ඒ වුණාට ඒ ගැන හරිතොරතුරක් තිබ්බේ නැහැ. ඒත් භගවත් කේසරි මූවී එකේ ඩිරෙක්ටර් අනිල් රවුපඩි ජන්නාගෙන මූවී එක ගැන අවස්ථා දෙක තුනකදීම කතා කරලා තිබුණා. කොහොමත් දැන් ජන්නාගෙන මූවී එකේ ට්‍රේලර් එක බැලුවහම දැනගන්න පුළුවන් භගවත් කේසරි මූවී එකේ රීමේක් එකක් කියලා. ඒ වගේම ට්‍රේලර් එකේ භගවත් කේසරි මූවී එකේ තිබුණේ නැති අලුත් සීන්ස් වගේකුත් තිබුණා. ඉතින් දැන් දියන් තොරතුරු වලට අනුව භගවත් කේසරි මූවී එකේ ඉන්ටර්වල් ෆයිට් සීන් එක වෙනකන් ස්ටෝරි එක සේම් ටු සේම් ජන්නාගෙන මූවී එකේ තියෙනවා. ඒත් සෙකන්ඩ් හාෆ් එක සම්පූර්ණයෙන්ම ජන්නාගෙන මූවී එකේ වෙනස් කරලා කියලා තමයි කියන්නේ. කොහොමත් බොබි ඩියෝල්ගේ විලන් රෝල් එක වෙනස් කරලා කියලා ට්‍රේලර් එකෙන් පේනවා. ඒ හින්දා සෙකන්ඩ් හාෆ් එක කොහොමත් වෙනස් වෙන්න පුළුවන්. මීට අමතරව ඔරිජිනල් මූවී එකේ නැති පොලිටිකල් සීන් ගොඩක් ජන්නාගෙන මූවී එකට එකතු කරලා තියෙනවා. ඒ වගේම මූවී එකේ ෆයිට් සීන් වල වයලන්ස් ටිකක් වැඩි කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලා දැකලා ඇති ඉන්දියන් මූවීස් වල මූවී එක පටන් ගන්නකොටම සර්ටිෆිකේට් එකක් පෙන්නනවා. ඒ සෙන්සර් සර්ටිෆිකේට් එක දෙන්නේ CBFC එකෙන්. ඒක නැතුව ඉන්දියාවේ මූවීස් රිලීස් කරන්න බෑ. ඉතින් CBFC එකෙන් මූවී එකේ තියෙන වයලන්ස් වලටත් වඩා පොලිටිකල් සීන් වල තියෙන ප්‍රශ්න හින්දා සර්ටිෆිකේට් එක දීලා නැහැ. ඒ හින්දා ප්‍රොඩක්ෂන් හවුස් එක පැත්තෙන් හයි කෝට් ගිහිල්ලා තියෙනවා. ඉතින් ජනවාරි 7 මූවී එක ඔෆිෂියලි පෝස්ට්පෝන් කරනවා කියලා KVN ලා දැනුවත් කරා. ඒ වගේම ඇඩ්වාන්ස් බුකින් වලින් ආපු ඉන්දියන් රුපියල් කෝටි 50කට ආසන්න මුදලකුත් රිෆන්ඩ් කරන්න වෙලා තියෙනවා. එහෙනම් අපි ජනනායකන් මූවී එකේ අප්ඩේට් එකකුත් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.